ආදරෙන් පිළිගන්නවා ඔගොල්ලෝ හැමෝම ගිරා ස්ටෝරි නවකතා channel එකට. ඉතින් අදත් මම ආවේ පැයට 5000යි නවකතාවේ අලුත් කොටසත් එක්ක. හැමදාම කියනවා වගේ කතාව කැමති අයට අහන්නත් පුළුවන්, කතාව කැමති අයට ශබ්දය අඩු කරලා කතාව බලන්න පුළුවන්. එහෙනම් අද ඉඳලා කතාවට එකතු වෙන කෙනෙක් ඉන්නවනම් මම මේ කතාවේ සාරාංශය ඔක්කොටම කලින් මෙහෙම කියන්නම්. ස්වේතා කියන්නේ අනුරාධපුර ප්‍රදේශයේ ඉඳලා කොළඹ ප්‍රදේශයට තමන්ගේ සැමියාත් එක්ක පදිංචියට ආපු කෙනෙක්. ඉතින් තමන්ගේ සැමියා ස්වේතාගේ තියෙන හැම දෙයක්ම විකුණලා පිටරට යනවා. අන්තිමට ස්වේතට කිසිම දෙයක් නොකර තමන්ගේ පුතාටවත් සලකන්නේ නැතුව පිටරට ඉන්න ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන ස්වේතව මගහරිනවා. මේ අතරතුර ගෙවල් කුලිය ගෙවා ගන්න බැරුව ස්වේතා පුංචි ගයක් අරගෙන පාරායිනේ තැඹිලි විකුණනවා. ඉතින් මේ තැඹිලි විකුණන අතරේ ස්වේතට කැමැත්තෙන් තැඹිලි මුදලාලි කෙනෙක්, ඒ කියන්නේ කීර්ති මුදලාලි ස්වේතගේ පස්සෙන් එනවා. ස්වේතා මෙයාට නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. අන්තිමේදී කීර්ති මුදලාලි වෙන ගෑනු කෙනෙක් ධම්මලා ස්වේතව රවට්ටගෙන කොහොම හරි හෝටලයකට එක්කගෙන ගිහිල්ලා ස්වේතව අපයෝජනයට පත් කරනවා. මේ අතරේ ස්වේතට අහම්බෙන් හම්බෙනවා විපුල කියන ත්‍රිවිල් රථ රියදුරෙක්. ඉතින් මේ දෙන්නගේ සම්බන්ධය ගොඩනගෙන්නේ කීර්ති මුදලාලි ස්වේතට කරදර කරපු අවස්ථාවක. මේ අවස්ථාවේ ස්වේතව තනි කරන්න හොඳ නෑ කියපු විපුල එයාගේ ගෙදර එක්කගෙන යනවා. ඉතින් අපි එතනින් පස්සේ මොකද වුනේ කියලා අද කොටසින් බලමු. පසුවදා පාන්දරම ස්වේතා විපුල සමග විපුලගේ ගෙදර යාමට සූදානම් විය. විපුලගේ නිවස ඉතා කුඩා නිවසක් වූ අතර එය හුරු බුහුටි පෙනුමක් තිබිනි. නිවස වටා ඇති තාප්පයක්ද තාප්පය අවට හා නිවස වටා අලංකාර මල්පාත්‍යා එළවලු පැලවරින්ද සැරසී තිබුණු අතර මිදුල කෙළවර වූ රටාඹ ගසේ සෙවන හේතුවෙන් ගතට මෙන්ම මනසටද සුවදායක බවක් ගෙනාවේ. කවුද මේ ලස්සනට මිදුල හදලා තියෙන්නේ? වාහනයෙන් බැසගත් ස්වේතා විපුලගෙන් සුවයි. ඕවා අපේ අම්මගේ වැඩනංගි. මං හිතුවේ අයියා කරලා කියලා. මට මේ වාහනේ හයර් වලට කාලේ ගියාම ඕවා කරන්න කාලයක් නැහැ. විපුල එසේ කිව්වේ ස්වේතාගේ බඩු මල්ල එළියට ගන්න අතරේ. අනේ අයියේ ඉන්න මං ගන්නම්. එපා මිස්. පුතා එක්ක ගෙට යන්නකෝ. එවිටම විපුලගේ මව ඉදිරියට ආවයි. ස්වේතා ඇය සමග සිනා වූවායි. ඇයද ස්වේතා සමග පෙරලා සිනා විය. පුතා මට කිව්වා දුව එනවා කියලාද? හා අම්මේ දුව නෙමෙයි මිස්. එසේ කියමින් විපුල බඩුමලු ටික රැගෙන නිවස තුලට ගියේ. අනේ අම්මේ මට මිස් කියන්න එපා. ඔය විපුල අයියා මොන හේතුවකටද මන්ද මිස් කියන්නේ? අනේ හරිම ලස්සන පුතෙක් නිමිස්ට ඉන්නේ. විපුලගේ මව එසේ කියද්දි ස්වේතාට දුක සිතුණා. අම්මේ මට දුව කියන්න. හරි යන් දුවේ එහෙනම් ඇතුළට කියමින් ඇය අදිටන්ව වඩාගෙන ස්වේතා කැටුව නිවස තුලට ගියාය. ස්වේතා නිවස තුලට යද්දී විපුල තම කාමරය ස්වේතාට සූදානම් කොට තිබිනි. කාමර දෙකකින් සමන්විත එම නිවසෙහි අනෙක් කාමරයේ විපුලගේ මව පියසීලි සිටියාය. ඔන්න මිස් මේ කාමරේ තමයි මිස්ටර් ඉන්න තියෙන්නේ. තමන්ගේ ගෙදර වගේ ඉන්න. මේ කාමරේ අයියාගේද? ඇයට විපුලගේ කාමරය බව වටහා ගන්නට වැඩි කාලයක් ගත නොවිය. ඔව් මගේ තමයි. අනිත් එකේ ඉන්නේ අම්මා. එතකොට දැන් අයියා ඉන්නේ කොහෙද? ඒකා මේ සාලේ ඉන්න තෑ පුතේ. වැඩි හරියක් නිදියන්නෙත් මේ සාලේ තියෙන සැටියේ. පියසීලි පැවසුවාය. ඒ මොකද අම්මේ මෙයා සැටියේ නිදියන්නේ? මං ඉතින් රෑ වෙලා අහම ටීවී බල ඉඳලා සැටියෙම නිින්ද යනවා මිස්. විපුල හරස් පිරිතුරක් සැපුවේ. මොන බොරුද පුතේ? මේකා මේ මට රෑ පපුව අමාරුව හැදෙයි කියලා බයට ඔය සාලේ නිදියන්නේ. පියසීලි එසේ පවසද්දී විපුල පැවසූ බොරුව හෙළි වූ නිසාවෙන් ලැජ්ජාවටපත් වී ගසකින් කඩා හැලෙන කොළයක් මෙන් පැද්දෙමින් මිදුලට ඇදෙන්නට විය. විපුල තම මවට බෙහෙවින් ආදරය කළ අයකි. ඔහු නමුත් එය කිසිවෙකුට කියා හෝ තම මවටවත් කෙලින් පවසා නැත්තකි. තමා හදා වඩා ගැනීමට ස්වේතා මෙන් විඳි දුක් ගැහැට අපමණ බව විපුල හොඳාකාරවම දනි. ඇය අකාලයේ මියදෙන දේට විනා ඔහු වෙන කිසිවකට එතරම් බයක් දක්වා නැත. නමුත්
ඔහු නොපවසන දෑ තම මව ඉවෙන් මෙන් දැනගන්න අයුරු විපුලට අදටත් නොතේරෙන රහසකි. ඔහු තම විවාහයට සොයන්නේද එවැන්නියකි. නමුත් එවැන්නියක් මෙලොව සිටීදැයි විපුලට අඩමානය. ලොව සිටින බහුතරයක් හුරතල් දරුවෙකුමෙන් සැමියාගෙන් ආදරය බලාපොරොත්තු වන ගැහැණුන් විනා තම මවමෙන් තමහ වටහාගෙන තමාට එවැනි ආදරයක් ලබා දෙන කාන්තාවන් කළුනික වැනි බව ඔහු නිතර සිතුවේ. නමුත් සැමියාට එවැනි ආදරයක් නොදක්වා තම දරුවන්ට පමණක් එවැනි ආදරයක් දක්වන කාන්තාවන් ගැන විපුලට ඇත්තේ කුතුහලයකි. ගෑනු තේරුම් ගන්නවට වඩා හොඳයි බං ලංකාදීප පත්තරේ ප්‍රහෙලිකා පුරවන එක. වරක් නලින්ද එසේ පැවසුවා විපුලට මතකේ. ඔහු නිවැරදියයි විපුල එකහෙලා පිළිගත්තේ ඔහුට ගෑනුන් ගැන ඇත්තේ කතරගම තොරොම්බොල් කරත්ත වැනි හැඟීමක් ඇති නිසාය. නලින්ද කිහිප විටක්ම ආදරයෙන් පැරදී විපුල සමග දුක් වෙන හැම විටකම විපුල විසින් සනසා ඇත. නලින්ද එතැන් පටන් ගැහැණු ළමුන් සමග දිග්ගු සම්බන්ධතා අරන් නොගියකි. ඔහු දැන් සිතන්නේ ගැහැණුන්ට ප්‍රමාණයට වඩා ආදරය කිරීම දියවැඩියාවට සීනි කන හැඟීමකිනි. ප්‍රමාණයට වඩා සීනි දියවැඩියාවට තුඩු දෙන්නකි. ප්‍රමාණයට වඩා අඩුවෙන් සීනි ගැනීමද දියවැඩියාවට තුඩු දෙන්නකි. මාත්‍රාව වැදගත්. ඔහු එසේ නිතර පවසා ඇත. කෙසේ නමුත් සතියක් දෙකක් ගතවන තැන ශ්වේතාට එය තමාගේම නිවසමෙන් ඇයට හැඟිනි. විපුලගේ මවටද විපුලටද දිනපතා උදව් උපකාර කරමින් ඔවුන්ට අවශ්‍ය දෑ ලබා දෙමින් ඔවුන් සමග ජීවත්වීමට ඇය පුරුදු වූවාය. මේ වනතෙක් කීර්ති මුදලාලිගෙන්ද කිසිරිදු කරදරයක් සිදු නොවී ඉතා සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට ඇයට පුළුවන් වීම ඇයගේ සිතට මහත් සැනසිලිදායක කරුණක් වූවාය. අයියේ ඔයා හෙට පාන්දරම යන නිසා කෑම එකක් ඕනේද? එපා නංගි. උදේ පාන්දරම නැකිටලා උයන්න ඕගලන්ට කරදරයිනේ. හෙට යන්න තියෙන්නේ කුරුණෑගල. මං එහෙන් යන ගමන් කන්න. අනිත් එක්ක ඔයා හයර් යන අය අපිට කොහොමත් කෑම අරන් දෙනවා. මේ වන විට විපුල ශ්වේතාට නංගී කියා ආමන්ත්‍රණය කිරීමට පුරුදු වී ඇත. මෙය අසා සිටි විපුලගේ මව අදිටන් කැටුව විපුල අසලට පැමිණියාය. අදිටන් මේ වන විටත් විපුලගේ මවට ආච්චි අම්මා කියන්නට හුරු වී ඇත. සීදේවි කොළු පැටියා. රූපිකා හිටියනම් උඹටත් මේ තරමේ ළමයෙක් ඉන්නවනේ. විපුලගේ මව එසේ කියද්දී විපුල ශ්වේතා කොහිදයි බලා විපුලගේ මවට ශබ්දය අඩු කරන මෙන් අතින් සංඥා කළේ. අනේ අම්මේ ඕක දැන් නවත්තන්නකෝ. ඒකටත් එක්ක මේ ඉන්න ලස්සන කොළු පැටිය කියමින් විපුල අදිටන්ගේ හිස අත ගන්නට විය. විපුල රාත්‍රී ආහාරයෙන් පසු රට අඹ ගස අසලට ගියේ අතීතය මතක් වීමෙන් පසුය. එය ශ්වේතාට ඇසුණාදැයි ඔහු නොදනී. විපුල එසේ සිටියදී ශ්වේතා යෝගට් එකක් අතැතිව රාත්‍රී ඇඳුම පිටින්ම විපුල අසලට ආවාය. අයියට මේක අමතක වෙලා කියමින් ශ්වේතා ඔහුට යෝගට් එක දිගු කරමින් කීවාය. ඔයාලා කෑවද? කියමින් විපුල එය අතට ගත්තේ ශ්වේතාගේ දෑංගිලි යන්තමට ස්පර්ශ වෙද්දීමය. එය ශ්වේතාට මෙන්ම විපුලටද එකවර දැනුණු හැඟීමකි. විපුලට මෙන්ම ශ්වේතාටද තම තමන්ගේ දෑස් එකවර මුණ ගැසුණු පළමු අවස්ථාව එය විය. අයියට කලින් ගෑනු ළමයෙක් හිටියද? ඇයි එහෙම ඇහුවේ? මට ඇහුණ රූපිකා කියලා කෙනෙක් ගැන කතා කරනවා. කවුද රූපිකා කියන්නේ? ඒ මං කලින් බැඳලා හිටපු කෙනා. ඒ කියන්නේ අයියා කලින් බැඳලා හිටියා. ඔව්. එයාගේ හැසිරීම මටයි අම්මටයි ගැලපෙන්නේ නැති නිසා මං එයාට දික්කසාදේ දුන්නා. ශ්වේතා විපුලගෙන් ඒ ගැන ඉන් එහාට ප්‍රශ්න කිරීමට නොගියාය. නංගි පුතා කිව්වා නේද රැල්ල පා ගන්න ආසයි කියලා. ඔව් අයියේ. මං කිව්වා පස්සේ යමු කියලා. එහෙනම් අපි මේ හයර් එක ගිහින් ආවම යන්. ශ්වේතා සිනහ වී ඒට කැමැත්ත ප්‍රකාශ කරමින් නිවස තුලට ගියාය. ඇයට සිම් සතුටක් දැනිනි. ඒට හේතුව විපුලද තමා මෙන්ම එක සමාන හැඟීමකින් ඇයට දැනුන නිසාය. ශ්වේතා සියලු දෙනාම රාත්‍රී නිින්දට ගිය පසු වතුර වීදුරුවක් පානය කිරීමට මුළු තැන් ගේට පියමැන්නාය. ඇය වතුර වීදුරුවක් පානය කර
නැවත තම කාමරයට යාමේදී සෝපාව තුල නිදා සිටි විපුලව නෙත ගැටිනි. ඔහුගේ මුහුණට ජනේලෙන් හඳ එළිය වැටී තිබුණි. ස්වේතා මදක් නැවතී ඔහු දෙස බලා කල්පනාවට වැටෙන්නට විය. ඔහු කොතරම් හොඳ පුද්ගලයෙක්ද? මෙතෙක්කල් තමා වෙනුවෙන් කෙතරම් කැපකිරීම් කළ අයෙක්ද? එහෙත් අබමල් රේණුවක තරම් නොහොබිනා වැඩක් හෝ කතාවක් නොකිය යකි. වැරදි දෙස හෝ තමන් දෙස බැලූ දවසක් ඇයට මතක නැත. චටාස් යන හඬ ඇසී ඇය කල්පනා සයුරෙන් එතර විය. ඒ විපුල මදුරුවෙකුට නිදිමතේම එල්ල කළ පහරකිනි. විපුලගේ සෝෆාව අසල ඔහු පොරවන රෙද්ද වැටී තිබුණු බව ස්වේතා දැක ඔහුට එය පොරවන්නට ඔහු අසලට යන්නට පටන් ගත්තාය. මේ අතර විපුල මදුරුවාට එල්ල කළ පහරින් තම නින්ද කැඩී ගිය නමුත් ස්වේතා දැක නිදිසේම සිටියේ ඇය කුමක් කරන්නේ දැයි කුතුහලෙනි. ඇය හොරෙන් ඔහු දෙසට පියන ගන්නට විය. අඩි ශබ්දය කිසිවෙකුට නොඇසෙනසේ ඇය මේ එන්නේ කුමකටද? විපුලට එසේ බියක් මෙන්ම සතුටක්ද සිතිනි. ස්වේතා විපුල අසලට පැමිණ ඔහු නිදා සිටි සෝපාවේ බිම වැටී තිබුණු රෙද්ද ගැනීමට නැමුණාය. ඇයගේ ඊතා සුමුදු සුවඳ විපුලගේ නහය කරා ගියේ විපුලගේ සියෝ ළඟම මන්මත් කෙරෙමිනි. ඇය විපුල දෙස අඩ අඳුරේ බලා සිටියදී විපුලද ඩෑස් අගිස්සෙන් ඇය දෙස බලා සිටියේය. වහා නැගිට ඇයව බදාගන්නට සිතුනද ඔහු ඉක්මන් නොවිය යුතු යැයි ඔහු සිතුවේ ඇය කුමක් කරයිද යන්න සිතුවිල්ල පෙරදරි කරගෙනය. ඇය රෙද්දගෙන විපුලට පෙරවූවාය. නමුත් ඇය ඉන්පසු පිටත් වූයේ නැත. කෙමින් ඇය විපුල දෙසට නැඹුරුවන්නට විය. ඇයගේ කෙස්රොද විපුලගේ කොපුල් හරහා වැටිනි. ඇය විපුලගේ නලලට හාද්දක් දුන්නේ ඉතා මෘදු ලෙසය. රාගයෙන් ඇවිලී ගිය විපුල තවත් නම් ඉවසන්නට බැහැරත්තරණය යනුවෙන් සිතින් සිතුවේය. විපුලට මෙවැනි පහසක් අවසානයේ ලැබුණේ මීට අවුරුදු 10කට පමණ පෙරය. ස්වේතාටද එසේමය. ස්වේතා තවම සිතනුයේ විපුල නිදි ඇතැයි කියාය. නොයසේ නම් විපුල මෙයින් අවදි වූහොත් ඔහු සමග සංවාසයේ යෙදීමටද ඇයට කැමැත්තක් ඇති ලෙස සිටිය හැක. මන්ද මෙවැනි හාද්දක් යමෙකුට දෙන විට බොහෝ අවස්ථාවන්හිදී නින්දෙන් අවදිවීමට බොහෝ ඉඩකඩ ඇත. එය ස්වේතා දැනගෙන ඉන්නටත් ඇත. මද වේලාවක් බලාහිඳ ස්වේතා ඔහු අසලින් නික්ම යාමට සැරසිනි. නමුත් පුදුමයකි. විපුල ඇයගේ අතින් අල්ලා ගත්තේය. එම මොහොතේ ස්වේතාට දෙවියනේ කියවිනි. හොඳයි, එහෙමනම් අදට පැයට 5000යි නවකතාවේ තවත් කොටසක් ඉවර වෙනවා. ඉතින් ඕගලන්ට මේ කතාව අහනකොට වටපිට අනවශ්‍ය ශබ්ද ඇහෙනවා නම් ඒ මගේ පටිගත කිරීම කරන ස්ථානය මේ වෙලාවේ අලුත් වැඩියාවක් කරන නිසා. ඉතින් ඕගලන්ට දැනෙන අපහසුතාවයට මම ඕගලන්ගෙන් සමාව ඉල්ලනවා. ඉතින් මෙච්චර වෙලා මගේ කතාව අහන් හිටපු ඕගලන්ට ගොඩාක් ස්තුතියි. තවත් දෙයක්, කතාවේ අවසානය දැන් ඉතාම ළඟයි. ඉතින් කැමති අයට පුළුවන් මගෙත් එක්ක රැඳිලා ඉන්න. ඕගලන්ගේ අදහස් මට ගොඩාක් වටිනවා. මේ කතාව හොඳ නම් ඕගලන්ට දැනුණු තැන් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් මං ආයෙත් රසබර කොටසක් අරන් එනකන් ඔගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.